දන්නවද Google ආයතනය ඒගොල්ලන්ගේ Google කියන search engine එක use කරනවාට වඩා සල්ලි දෙනවා කියලා. මම දන්නවා අනිවාර්යයෙන්ම මම දන්නේ නැහැ කියලා. මොකද Google නම් එහෙම දෙයක් කරන්නේ නැහැ. හැබැයි Google එහෙම කරන්නේ නැතුණාට Microsoft ලා මේ වැඩේ කරනවා. Microsoft ලා ඒගොල්ලන්ගේ අලුත්ම Bing කියන search engine එක use කරනවා නම් අන්න ඒ වෙනුවට ඔයාලට සල්ලි ලබා දෙනවා. මං කිව්වොත් එහෙම මම මේ ස්මාර්ට් වොච් එක ගත්තෙත් අන්න ඒ සල්ලි වලින් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මට විතරක් නෙමෙයි ඔයාටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන හරිම සරල දෙය. ඒ තමයි bing.com කියන වෙබ්සයිට් එකට යන්න ගිහිල්ලා හැකිතාක් සර්ච් කරන්න. සර්ච් කරනකොට Microsoft ආයතනය විසින් ඔයාලට points ලබා දෙනවා. මේ points වලින් අපිට පුළුවන් කැමති දෙයක් කරන්න. දන්නවා. ඔයාට ඕනේ කැමති දෙයක් කරන්න නෙමෙයි. ඔයාට ඕනේ මේකෙන් සල්ලි ගන්න. ඉතින් මේකෙන් අපිට directly සල්ලි ලබා ගන්න බෑ අපේ bank account එකට. ඒකට අපිට උදව් කරනවා සිංගර් ආයතනය. සිංගර් ආයතනයේ මේ points අපෙන් ලබාගෙන ඒගොල්ලෝ වෙනුවට අපට gift card ලබා දෙනවා. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. මෙතන තියෙන ශ්‍රී ලංකා gift card කියන උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවම පස්සේ gift card වර්ග දෙකක් select කරන්න පුළුවන්. එකක් තමයි රුපියල් 10 gift card එක සහ රුපියල් 5000 gift card එක. රුපියල් 10 gift card එක ගන්නවා නම් points 4670ක් එකතු කරගන්න ඕනේ. 5000 gift card එක ගන්නවා නම් point 21690ක් එකතු කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට redeem කරන්න ඕනේ points ගන්න complete වුණාන් පස්සේ මේ විදිහට redeem reward කියන බටන් එක බලා ගන්න පුළුවන්. මේක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙතන තියෙන confirm reward කියන බටන් එක උඩ ක්ලික් කරලා redeem එක confirm කරන්න. එතකොට Microsoft account එක connect කරලා තියෙන email address එකට email එකක් යනවා. ඊට පස්සේ ඔයාගේ email account එකට යන්න email account එකට ගිහුවම පස්සේ බලා ගන්න පුළුවන් Microsoft rewards කියලා email එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ටිකක් යට ගිහපන් පස්සේ link එකක් තියෙනවා redemption URL කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ gift card එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අන්න ඒ gift card එක මේ විදිහේ කොලයක print කරලා ලංකාවේ තියෙන ඕනම සිංගර් ආයතනයක ගිහිල්ලා මේ gift card ටික දෙන්න. ඊපන් පස්සේ ඔයාලට gift card එකේ වටිනාකමට ගැලපෙන හෝ ඊට වැඩි ඕනෑම product එකක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙනවා. හරි මම දන්නවා දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ තමයි ඔයාලට ප්‍රොඩක්ට් ගන්න නැතුව මේ gift card එක දීලා ඒගොල්ලන්ගේ සල්ලි ගන්න පුළුවන්ද කියන දේ. ඇත්තම වශයෙන්ම කිව්වොත් ඒක ඔයත්ම කරන්න බෑ. එතකොට ඔයාලට මොකද්ද කරන්න වෙන්නේ? ඔයාලට පුළුවන් මේ gift card එක කැමති කෙනෙකුට දීලා අන්න එයා හරහා මුදල් ලබා ගන්න. ඉතින් මම හිතනවා මේ process එක ඔයගලන්ට සරලව තේරෙන්නේ නැති කියලා. ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. තමයි මේ වගේ points තියාගෙන ඔයගලන්ගේ යාළුවෝ තමයි දන්නේ නැතුව ඉතින් මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයගලන්ගේ යාළුවෝ දැනුවත් කරන්න මතක තියාගන්න අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න.